ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලා ළඟට එනවා. ඉතින් මුලින්ම ඔයාලා තවමත් travel with Ranji YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න, like එකක් දාන්න, පහලින් comment එකක් දාලා ඔයාලගේ අදහස් කියන්න. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. ඇත්තටම මේක කන්දක්ද එහෙම නැත්නම් පල්ලමක්ද අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ මෙතනින් පාර දෙකට බෙදෙනවා දිත්ත මාර්ගයක් ලෙස. බලමු ඇත්තටම මාර්ගවල කන්දක්ද පල්ලමක්ද කියලා. ඉතා පහසුවෙන් ඉහළට ඇදෙන දැන් අපි ඉන්නේ හරියටම කන්ද මුදුන. ඉතින් මෙතෙන් සිට පහළට එන ඉතා බෑවු ප්‍රදේශයක් අපට දැක්වෙන්න හම්බෙනවා. කුරුණෑගල ප්‍රදේශයට ගමන් කරන විට විශාල බෑවු සහිත මාර්ගයක් තමයි ඉස්සරහින් දිස්සෙන්නේ වංගු සහිතව. ඉතින් ඇත්තටම කන්දට වඩා විශාල පල්ලමක්ද අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. විශාල බෑවු ප්‍රදේශයක් තමයි අපිට කුරුණෑගල සිට ගමන් කිරීමේදී තියෙන්නේ. කොහොම වුණත් අපි කුරුණෑගල දිස සිට නැවත දඹුල්ල දිසට ගමන් කිරීමට සූදානම් වෙන්නේ. අපි දැන් සිටින්නේ ඒ බෑවු මිනිසුන්ට නැවතත් කන්ද දෙසට ගමන් කරද්දී ඇත්තටම අපි කන්ද උඩට ගිහිල්ලා බලමු මේක කන්දක්ද පල්ලමක්ද කියලා. දඹුල්ල දිසට යන විට කොහොම වරන්දලා ඉන්නේ. මේ මාර්ගය අලුතින් ඉදිකිරීමට පෙර අතීතයේදී බොහෝ දුෂ්කර ලෙස තමයි ගමනාගමනය සිදු කර තිබෙන්නේ මේ කන්ද හරහා. ඉතින් දැන් අපි නැවතත් ඉන්නේ කන්ද මුදුනේ. දඹුල්ල දෙසට යන විට තිබෙන බෑවුමට තමයි අපි පැමිණලා තියෙන්නේ. දකුණු අතපැත්ත පාර දෙකට බෙදා වෙන් කර තිබෙනවා. දඹුල්ල දෙසට පැමිණෙන වාහන වලට කන්ද තරණය කිරීම සඳහා. ඉතින් එහෙමනම් ඔයාලා මේක කන්දක්ද පල්ලමක්ද කියලා තීරණය කරන්න ඔයාලට ඉඩ තබමින් අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා. ඒත් එක්ක ඔයාලා සියලු දෙනාටම ජය වේවා. Travel with Ranji.